වගුවේ කතාව එක ඉරකින් කියලා දෙන්නද? එන්නකෝ එන්නකෝ. හරි. මුලින්ම අපි කරන්නේ මේ වගේ රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ වගේ බිඳුව එක මාක් කර ගන්නවා. ඊළඟට අපි කරන්නේ මේ බිඳුව එක රේඛාව හරියට මැදින් බෙදා ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස භාගයක් වෙනවා. හරිනේ. දැන් ඉතින් මෙන්න මේ දෙන්නගේ භාගය කීයද? 4න් 1යි. එහෙනම් මෙන්න මෙයා 3 බෙදීම 4යි. ඔන්න වැඩේ හරිනේ. ඊළඟට කරන්න තියෙන චූටි දෙයක්. අපි මේ හැමෝගෙම වර්ගමූලය එහෙමත් නැත්නම් ස්ක්වෙයාර් රූට් එක ගන්න ඕනි. හරි. දැන් මොනවද එන ආන්සර්ස්? බිඳුවේ වර්ගමූලය 0යි. 1යට 4 වර්ගමූලය. ඒ කියන්නේ භාගයයි. 1යට 2 වර්ගමූලය 1යට මූල 2යි. 3 බෙදීම 4 වර්ගමූලය. ඒ කියන්නේ මූල 3 බෙදීම 2යි. 1 වර්ගමූලය 1යි. ඔන්න ඔය ටික තමයි වැලියුස් ටික. දැන් මේ මොනවද? කෝණයක සයින් අගය. අර එදා වගුවෙන් මං කියලා දුන්නේ. මෙන්න මේ කෝණයන් ටිකට අදාළ සයින් අගයන් ටික. එහෙනම් ළමයි බිඳුවේ කෝණයේ සයින් අගය 0යි. අංශක 30 සයින් අගය භාගයයි. අංශක 45 සයින් අගය 1යට මූල 2යි. අංශක 60 සයින් අගය මූල 3යට 2යි. අංශක 90 සයින් අගය 1යි. මතකයිනේ? දැන් එන්න කෝණයන් වලට අදාළ කොස් අගයන් ටික හොයන්න. දැන් නම් හරිම ලේසියි. මේ පැත්තට ආපු කෝණයන් වලට අදාළ සයින් අගයන් ටික දැන් ඒ ටික අනිත් පැත්ත ගහලා ලියන්නනේ තියෙන්නේ. එන්නකෝ. 1 මූල 3යට 2 1යට මූල 2 1යට 2 සහ බිඳුව. ඔන්න මේ කට්ටිය ටික අනිත් පැත්ත ගහලා ලියුවා. ලේසියිනේ. පොඩ්ඩක් ඉන්න ඉවර නැහැ. ඔයාලට චුටි දෙයක් කියන්න තියෙනවා. දැන් මම මේ කියලා දුන්නේ මේ අගයන් ලේසියෙන් මතක තියාගන්න පුළුවන් පුංචි ෂෝට් මෙතඩ් එකක් විතරයි. හරිද? මොකද අපි උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ ගණන් හදද්දී මේ ප්‍රධාන කෝණවල අගයන් මතකයෙන් කෙලින්ම ආදේශ කරන්න යන අවස්ථා ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට කාලය ඉතුරු කරගන්න මේ වගේ ක්‍රම ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අනිත් එක තමයි මම කේම්බ්‍රිජ් එඩෙක්සෙල් IB ඕස්ට්‍රේලියන් වගේ ජාත්‍යන්තර විෂය නිර්දේශ මෙන්ම නැෂනල් සිලබස් එකක් හැන්ඩල් කරන කෙනෙක් විදිහට මම දන්නවා ඒ ජාත්‍යන්තර පෙළ පොත්වල පවා මේ වගේ ලස්සන ට්‍රික්ස් ඕන තරම් තියෙනවා. ඉතින් මේවා ගණිතය ඇතුලේ තියෙන හරිම සුන්දර දේවල්. ඉතින් ළමයි ගණිතය කියන්නේ කටපාඩම් කරන බය වෙන්න ඕනි සබ්ජෙක්ට් එකක් නෙවෙයි. හරිම ලස්සන ආස හිතන සබ්ජෙක්ට් එකක්. ඉතින් මගේ මේ ෂෝට් වීඩියෝ සීරීස් එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ගණිතයට අකමැති ගණන් අමාරුයි කියලා හිතන අපේ සාමාන්‍ය පෙළ දරුවන්ට ගණිතය කියන්නේ හරිම ආස හිතන සුන්දර විෂයක් කියන එක පෙන්නලා දෙන්න. ඉතින් ළමයි ඇත්තටම මේ අගයන් ආවේ කොහෙන්ද? මේ සූත්‍ර හැදෙන්නේ කොහොමද?